පසුගිය පැය 24 පුරාවට ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක ශනික ජල ගැලීම් තත්ත්වය ඇති වුණා. විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕනේ රත්මලන් ප්‍රදේශයත් පිරියන්දල ඇතුළු එම ප්‍රදේශවල එම තත්ත්වය දැනට ශනික ජල ගැලීම් ඇති වුණු තත්ත්වය දැනට යාවත්කාලීන වෙමින් ඒ සහ එකම යථා තත්ත්වයට පත් වෙමින් පවතිනවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ වෙන විට පසුගිය පැය 24 පුරාම ගස් කඩා වැටීම් කිහිපයක් අපිට වාර්තා වුණා. විශේෂයෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේත් එකම අම්පාර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගසක අත්තක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගය විශේෂයෙන්ම කොළඹ මාර්ගයේ අවහිරතාවයක් ඊයේදී වාර්තා වුණා. එම තත්ත්වය දැනට යථා තත්ත්වයට පත් කරලා තිබෙනවා. විශේෂයෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. තව දුරටත් මෙම කැළඹිලි ස්වභාවයේ හේතුවෙන් මිලිමීටර් 100 ඉක්ම වූ වැසි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ප්‍රදේශ වශයෙන් ගත්තාම බස්නාහිර පළාතත් සබරගමුව මධ්‍යම වයඹ සහ උතුරු පළාත් සහ එකම අනුරාධපුර ත්‍රිකුණාමලේ ගාල්ල මාතරදිරි කියන දිස්ත්‍රික්කවල මම හිතන්නේ විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මධ්‍ය කඳුකරේ ඉන්න ජනතාව විශේෂයෙන් අවධානය යොමු කරන්න. පවතින වැසි සහිත තත්ත්ව හේතුවෙන් බොහෝ පස සන්තෘප්ත වෙලා පවතින්නේ. නායම් ලක්ෂණ දුටු වහාම එම ප්‍රදේශවලින් ඉවත් වීම ඉතාමත් වැදගත් වෙනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ නායම් ලක්ෂණ විදිහට ඔබ හඳුනා ගත යුතුයි. තමන්ගේ අවට පරිසරයේ අවට ප්‍රදේශවල නිවසවට ඉරිතැලින් පැලිම් එත්නම් එහෙම ගස් ඇලවිය නම් එහෙම ආගන්තුක දියුල්පත් සහ සිඳියාම සහ ඇතිවීම කියන කරුණු කාරණා සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කිරීම සහ එම ලක්ෂණ දුටුවාම తాවකාලිකව ආරක්ෂිත ස්ථාන කරා ඔබ ඉවත් වීම ඉතාමත් වැදගත් වෙනවා. ඒකම ඔබගේ ප්‍රදේශීය යම් ආපදාමය තත්ත්වයක් ඔබට නිරීක්ෂණය වුවහොත් ඒ පිළිබඳ 117 දුරකථන අංකය සම්බන්ධ වෙන්න සහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක 25ම ක්‍රියාත්මකයි පැය 24 පුරාටම අපේ හදිසි මෙහෙම මැදිරිය ක්‍රියාත්මකයි එහා සම්බන්ධ වීම ඉතාමත් වැදගත් වෙනවා. විශේෂයෙන්ම ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයත් එක්ක මේ නිවේදනය ලබා දීලා තියෙනවා. කෙසේ වෙතත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මගින් මෙම තත්ත්වය සමගම අපගේ ත්‍රිවිධ හමුදා ඛණ්ඩයන් බේරා ගැනීමේ සොයා ගැනීමේ කණ්ඩායම් ඒ ස්ථානගත කළා බලපෑමකට පීඩාවට ලක් විය හැකි ප්‍රදේශ කරා ලං කළා ඒ අවශ්‍ය පරිදි අවශ්‍ය කටයුතු කිරීම සඳහා හදිසි තත්ත්වයක් ඇති වුවොත් ඉක්මනින් ප්‍රතිචාර දැක්වීම සඳහා ඒ සියලුම ඛණ්ඩයන් අපි සූදානම් කළා තියෙනවා. අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සතු උපකරණ සහ අනිකුත් ත්‍රිවිධ හමුදා පොලිසිය ඇතුළු සියලුම උපකරණ සහිතව ඒ කණ්ඩායම් අපි සූදානම් කළා තියෙනවා. මෙම කැළඹිලි ස්වභාවය මම හිතන අද සහ හෙට දින තුලදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන පරිදි තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. මම හිතන්නේ මේ පිළිබඳ අවධානය යොමු කරන්න. දීවරංශ මේ පිළිබඳ අවධානයෙන් පසු වෙන්න. මොකද දීවරංශ වල දිගින් දිගටම අපි මේ පණිවිඩය ලබා දීලා තියෙනවා. මුහුදු යෑමේදී සහ ඒ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කළ තියෙන නිවේදනයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හරහා සීලම දීවර ප්‍රජාවන්ට ලබා දීලා තියෙනවා. මම හිතන්නේ දීවරංශ මේ පිළිබඳ දැඩි අවධානයෙන් කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ඒකම මේ විනි විට පවතින පැවතුණු වර්ෂාපතනය ගත්තට පස්සේ මිලිමීටර් 100 ඉක්ම වූ වැසි මිලිමීටර් 200 ආසන්න වැසි බොහෝ ප්‍රදේශවල වාර්තා වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපි ගත්තාට පස්සේ කොළඹ දිස්ත්‍රික්කයත් රත්නපුර සහ මොනරාගල බදුල්ල එකම බදුල්ලේ දිස්ත්‍රික්කයේ විවිධ ස්ථානවල වාර්තා වුණා. මිලිමීටර් 198ක වැඩිම වර්ෂාපතන කැස්බෑව ප්‍රදේශයෙන් තමයි කොළඹ දිස්ත්‍රික්කයේ වාර්තා වෙලා පවතින්නේ. නායම් නිවේදන විදිහට බදුල්ල කළුතර මහනුවර කෑගල්ල සහ එකම කුරුණෑගල මාතලේ සහ මොණරාගල කියන දිස්ත්‍රික්කවල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ පළවෙනි අධීරයේ නිවේදනය ලබා දීලා තියෙනවා. දෙවෙනි අධීරයේ නිවේදනය තියෙන එකම ප්‍රදේශයකට පමණයි බදුල්ල දිස්ත්‍රික්කයේ දින කිහිපයක උඩින් මිලිමීටර් 100ට වැඩි වර්ෂාපතනයක් වාර්තා වුණු පස්සර ප්‍රදේශයට මෙම ජනතාව විශේෂයෙන්ම මේ නායම් ලක්ෂණ පිළිබඳ ඉහත කතා කරන ලක්ෂණ පිළිබඳ දැනුවත් වීම සහ ඒ පිළිබඳ ප්‍රතිචාර දැක්වීම ඉතාමත් වැදගත් වෙනවා. විශේෂයෙන්ම ජලාශවල ඔබ දන්නවා ජලාශ 16ක මේ වෙන විට වාන්දොරටු විවෘත කළ පවතිනවා. මේ ජලාශ 16 වාන්දොරටු විවෘත කිරීම ගත්තාම රාජාංගරය සොරබොර වැව සහ එකම ලුණුගම්බෙහෙර ඇතුළු ප්‍රධාන ජලාශ 16ක් මෙම වාරි කලාපවල සහ පහළ වාරි කලාපවල සිටින ජනතාව මෙම ජලය භාවිතා කිරීමේදී දැඩි විමසිලිමත් වෙන්න ඕන. මොකද හේතුව පසුගිය මාස කිහිපය පුරාවටම අපි අත්දැකීම් ලැබුවා මෙම අනාරක්ෂිත ප්‍රදේශවල දිය නෑමට ගොස් ජීවිත රැසක් අපිට අහිමි වුණා. මේ පිළිබඳ අවධානය යොමු කරන්න අනාරක්ෂිත ප්‍රදේශවල දිය නෑම ක්‍රීඩා කිරීම වැනි කරුණු කාරණා පිළිබඳ අවධානය යොමු කරන්න. එම ප්‍රදේශවල දිය නෑමෙන් වළකින්න කියලා ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන විදිහට ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම කාලගුණ වාර්තාව අනුව මතක් කර සිටිනවා
අකුණු අනතුරු බහුල කාලයක් පවතින්නේ නිවේදන නිකුත් කළා තියෙනවා. අකුණු අනතුරු ගසන අවස්ථාවන්දී විශේෂයෙන්ම සවස් කාලයේදී මෙම අකුණු අනතුරු සහිත අවස්ථාවන්හිදී පිට්ටනිවල කුඹුරුවල වැඩ කිරීම ක්‍රීඩා කිරීම ඉතාමත් අවදානම් වෙනවා. එලිමහන් ප්‍රදේශවල තිබෙන ගස් යට සිටීම ඉතාමත් අවදානම් වෙනවා. නිවෙස් තුල සිටී නම් පරිපත විසන්ධි කර තබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මේ අකුණු අනතුරු අවම කිරීම සඳහා පියවර ගැනීමට ජනතාව ක්‍රියා කළ යුතු වෙනවා. විශේෂයෙන්ම මතක් කරනවා අප දකල් මනක මධ්‍යස්ථානයේ මගින් 117 දුරකථන අංකය නිරන්තරයෙන් මතක් කරනවා. භාෂා ත්‍රිත්වයෙන්ම ජනතාවට සම්බන්ධ වෙන්න පුළුවන්. එකම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සීලම දිස්ත්‍රික්ක ආපදා කළමනාකරණ ඒකකයන් පැය 24 පුරාම ක්‍රියාත්මක වෙමින් ඕනෑම ආපදා කළමනාකරණ තත්ත්වයක් හමුවේ ප්‍රතිචාර දැක්වීම සඳහා සූදානම් පසුවෙනවා. ලබා දෙන පූර්ව අනුතුරු ඇඟවීමේ පණිවිඩ පිළිබඳ අවධානයෙන් සිටින වගේම ප්‍රතිචාර දක්වන්න අවශ්‍ය වූ ක්‍රියා කිරීම ඉතාමත් වැදගත් වෙනවා. මේ වෙනකොට නිවාස සහනි හෝ අවතන් නිවන් වාර්තා වෙන්නේ ඊයේ සහ පෙරේදා සහ අද දිනේ තුලදී කෙසේ වෙතත් එම දත්ත යාවත් කාලින් වෙමින් පවතින කෙසේ වෙතත් පවතින වැසි තත්ත්වයේ හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ඇතුළු බස්නාහිර පළාතේ යම්කිසි ප්‍රදේශ පමණයි දැනට මේ පීඩාවට පත් වෙලා තියෙන්නේ. නමුත් රත්නපුර දිස්ත්‍රික්කයේත් මෙම වර්ෂාපතනය මිලිමීටර් 100ක වර්ෂාව වාර්තා වුණා. කෙසේ වෙතත් මේ වින විට දැනට වර්ෂාපතනය අඩු වෙලා පවතිනවා. හැබැයි කොළඹ දිස්ත්‍රික්කයේ බොහෝ මාර්ග සහ එකම යම්කිසි නිවාස රැසක් ජලයෙන් සහ නිවාස වලට යන ප්‍රවේශ මාර්ගයන් යටවීම විශේෂයෙන් කාණු පද්ධතියේ අවහිර වීම හේතුවෙන් තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. අපි කියන ෂණික ගංගතොර කියන්නේ ෆ්ලෑෂ් ෆ්ලඩ් කියලා. ඉතින් මේ පිළිබඳ අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. මේ විදිහට අර්ධ නිවාස හානි වූ පූර්ණ නිවාස හානි අපිට තවමත් වාර්තා වෙලා නැහැ. මේ දත්ත යාවත් කාලින වෙමින් පවතිනවා. කෙසේ වෙතත් මේ තත්ත්වය ගංගා ජල මට්ටම් වැඩි වීම මගින් ඇතිවුණු හානියක් නෙමෙයි ෂණික ජල ගැලීම් තත්ත්වයක් හේතුවෙන් කෙසේ වෙතත් මේ තත්ත්වය දැන් බොහෝ දුරට යාවත් කාලින දැනට යථා තත්ත්වයටපත් වෙමින් පවතිනවා. දිවයිනේ දැනට තියෙන වර්ෂාපතනය තවදුරටත් පවතින ලකුණු තමයි පහළ වෙලා තියෙන්නේ. කෙසේ නමුත් දිවයිනට ඊශාන දිශාවෙන් බෙන්ගාල බොක්ක අවට ප්‍රදේශයේ තියෙන අඩු පීඩන කලාපය තවදුරටත් එලෙසම පවතිනවා. හැබැයි මේක උතුරු දිශාවට ගමන් කරන තත්ත්වයක් තමයි පේන්නේ. හැබැයි මේ හේතුව නිසා දිවයින හරහා තියෙන සුළං තත්ත්වය ප්‍රධාන වශයෙන්ම නිර්දිශාවෙන් හමනවා. ඒතර මේ නිර්දිශාවෙන් හමන සුළං හේතු කොටගෙන අධික වර්ෂාපතන ලැබීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම දිවයිනේ බස්නාහිර වෙරළබඩ තීරය. ඒ අනුව අපිට කියන්න පුළුවන් බස්නාහිර, සබරගමු, වයඹ ඊට අමතරව උතුරු මැද, තුරු, තිරිකුණාමලය, ගාල්ල, මාතර වගේ දිස්ත්‍රික්කවල උදේ කාලෙත් කඩින් කඩ වැසි හෝ ගිගුරුන් සහිත වැස්සක්යන් නිර්මාණය වෙනවා. එම පළාත්වල අහස වලාකුළුෙන් බරව තියෙන්න පුළුවන්. මීට අමතරව දිවයිනේ සෙසු පළාත්වල සාමාන්‍ය සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුන් සහිත වැස්සක්යන් තනින් තන ඇතිවීමේ තත්ත්වයන් තියෙනවා. හැබැයි තරමක තදවැසි අපි අපේක්ෂා කරනවා බස්නාහිර, සබරගමු, පුත්තලම වගේ දිස්ත්‍රික්කවල සහ ගාල්ල, මාතර වගේ දිස්ත්‍රික්කවල සාමාන්‍ය මිලිමීටර් 200 ඉක්මන වර්ෂාපතන සමහර ස්ථානවලට ලැබීමේ හැකියාවන් තියෙනවා. මීට අමතරව උතුරු මැද ඊට අමතරව අම්පාර සහ තිරිකුණාමලය වගේ දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. මේ වර්ෂාවේ තියෙන විශේෂත්වය තමයි මේ වර්ෂාව අධික ලෙස වහින අවස්ථාවේදී తాවකාලිකව තද සුළං සහ අකුණු අනතුරු ඇතිවීමේ තත්ත්වයන් තියෙනවා. తాවකාලික තද සුළං හේතු කොටගෙන ඒ අහල පහල තියෙන ගස් කොළන් වල අතු කඩා වැටීම්, වහලව ගැලවීම්, ඒ වගේ සංසිද්ධි වලට භාජනය වීමේ හැකියාවන් තියෙනවා. අනෙක් කාරණේ තමයි අකුණු අනතුරු බොහෝ විට ඇති වෙන්න පුළුවන්. ඒක නිසා වර්ෂාව පවතින වෙලාවේ විශේෂයෙන්ම ගෙදර දොරේ තියෙන විද්‍යුත් උපාංග පේන වලින් ගවලා ඉවත් කරන්න කියන ඉල්ලීම අපි ජනතාවට මතක් කරනවා. කෙසේ නමුත් මේ தত্ত্বය මේ නීතිදිග ප්‍රහාය දැන් ක්‍රමක්‍රමයෙන් සකස් වෙමින් පවතිනවා. ඒතර මේ தত্ত্বය යටතේ ඉදිරි දින කීපය තුළදී මේ වර්ෂාව අඩු වැඩි වෙමින් තමයි පවතින්නේ. හැබැයි අපි දන්නවා මේ මාසේ 24 25 26 වගේ වෙනකොට තමයි දිවයිනට බලපාන නීතිදිග මෝසම් කාල පරිච්ඡේදයේ උදා වෙන්නේ. හැබැයි නීතිදිග මෝසම් කාල පරිච්ඡේදයේ තුල විශේෂයෙන්ම වෙන්නේ දිවයිනේ නීතිදිග කොටසේ උදේ කාලේ නම් අඳුරු ස්වභාවය සහ වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. අනිත් එක තමයි සුළඟේ වේගයත් වැඩි වෙනවා. හැබැයි නීතිදිග මෝසමේදී අනෙකුත් පළාත් වලට වර්ෂාව ලැබෙන්නේ සන්ධ්‍යා කාලේ හෝ රාත්‍රී කාලේ. ඒතකොට මේ වගේ තත්ත්වයක් තමයි උදා වෙන්නේ. හැබැයි නීතිදිග මෝසමේ ඔන්සෙට් එක සඳහා විශේෂයෙන්ම බෙන්ගාල බොක්කාට ප්‍රදේශවල කැළඹෙන ස්වභාවයන් අඩු පීඩන කලාප බිහිවීම සාමාන්‍ය සංසිද්ධියක්. ඉතින් ඒ පිළිබඳ අපිට ඉදිරි දින කීපය තුළ නැවත ප්‍රකාශයක් ලබා දීමේ හැකියාවක් තියෙනවා.